මේ තමයි අපි වැඩ කරන කම්පැනි එක. සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි සෝන් එකක් කියද්දී ගොඩක් අයට මතක් වෙන්නේ ෆැක්ටරිස්. එහෙම නැත්නම් මැෂින්ස්. හැබැයි සමහර තැන්වල ඒකට වඩා වෙනස් ලස්සන ලෝකයක් තියෙනවා. හැම උදේකම මෙහෙම දවස පටන් ගන්න නිහඬ නැත්නම් ලස්සන එන්වයරන්මන්ට් එකක් එක්ක. දන්නේම නැතුව හවස් වුණා. හවුසින් එකට ආපහු යන ගමනේ අපිට හම්බෙන් වෙසක් අයිස්ක්‍රීම් කන්සලක් හම්බෙනවා. මේකෙදි අපිට හිතන්න පුළුවන් නොදන්න මිනිස්සුන්ට සතුට බෙදා ගන්න පුළුවන් කල්චර් එකක් තාම ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා කියන එක. ඊට පස්සේ අපේ ඊළඟ නැවතුම තමයි ජිම් එක. මේක තියෙන්නේ ලස්සන ගස් වලින් වට වෙලා ෆ්‍රෙෂ් එයාර් එකක් එක්ක නේචර් එක මැද්දේ වර්ක්අවුට් කරන ෆීලින් එක වෙනම එකක්. No city noise, no stressful atmosphere, just peace, focus on nature. මේක රූටින් එකක් විතරක්ම නෙවෙයි. මේක රිමයින්ඩර් එක. බිසි ලයිෆ් එකක් ඇතුළේ ලස්සන මොමන්ට් තාමත් ජීවත් වෙනවා කියන එක. සමහර වෙලාවට ඒවා නෝටිස් කරන්න ටිකක් නවතින්න විතරයි ඕන. හවස් වෙනකොට අපේ ඉන්ඩස්ට්‍රි සෝන් එකේ බිසි වයිබ් එක අද වෙනම ෆීලිං එකක් අරන් තිබ්බේ. මොකද අද අපේ කම්පැනි එකේ වෙසක් සෙලිබ්‍රේෂන් එක. හැමෝම වැඩ ඉවර වෙලා මහන්සිලා හිටියත් ඒ මහන්සිය ඒකට වඩා එක්සයිට්මන්ට් එකක් එක් කරා. මේ මූවමන්ට් එක honestly worth every second. මොකද ඒක පේපර් සහ ලයිට්ස් වලින් හදපු ඩෙකරේෂන් එකක් විතරක්ම නෙමෙයි. ඒක ටීම් වර්ක් එක, එෆර්ට් එක.